ඔයාටත් කවදා හරි හිතලා තියෙනවද ඔයා තීරණයක් ගනිද්දී ඔයාට ඒ තීරණේ හරියට ගන්න අමාරුයි කියලා. උදාහරණයක් විදියට ගත්තොත් මම මොන ඩිග්‍රී එක චූස් කරන්න ඕනද? මම බිස්නස් එකක් පටන් ගන්න ඕනද? මම මොන ජොබ් එකට ඇප්ලයි කරන්න ඕනද? වහනයක් ගන්නවා නම් මම මොන වාහනේ ගන්න ඕනද? මේ විදිහට ප්‍රශ්නයක් ඔයාට ආවට පස්සේ මේ තීරණය ගන්න ඔයාට විශාල කාලයක් ගත වෙනවා. මොකද මේ තීරණය ගන්න හරි විදිහට ඔයා දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඔයාගේ ඩිසිෂන් මේකින් වලට ඔයාගේ තීරණ ගැනීම වලට භාවිතා කරන්න මේ AI tools. එහෙනම් අද අපි කතා කරන්නේ කොහොමද ඔයාගේ ඩිසිෂන් මේකින් වලට ඔයාගේ තීරණ ගන්න කොහොමද මේ AI tools use කරන්න කියලා. අයිබෝන් අද අපේ 30 days AI challenge එකේ 6 වෙනි දවසේ. 5 වෙනි දවසේ අපි කතා කරේ කොහොමද AI tools use කරලා ඔයාගේ writing වැඩ කරගන්නේ කොහොමද කියලා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද ඔයාගේ තීරණ වලට, ඔයාගේ decision making වලට AI use කරන්න කියලා. අද අපේ වැඩේ කරන්න හදන්නේ real life scenario එකක් අරගෙන ඒ සිද්ධියට ගැලපෙන විදිහට ප්‍රැක්ටිකලි ඒ ප්‍රශ්නේ විසඳන විදිය AI එකක් යූස් කරලා බලන්න. මේ වැඩේට යන්න කලින් අපි තියෙන පොඩි ප්‍රශ්න ටිකක් විසඳගෙන ඉමු. අපි මේ විදිහට තීරණ ගන්න. එහෙම නැත්නම් හිතන්න AI යූස් කරන්නේ ඇයි? මේ ප්‍රශ්න ගැන කතා කරද්දී අපි මුලින්ම සලකා බලන්න ඕන තමයි මිනිස් මොළයකට තියෙන සීමා මොනවද කියලා. What are the limitations of human brain? කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි tunnel vision. ඒ කියන්නේ අපි මොකක් හරි තීරණයක් ගනිද්දී මොකක් හරි ගැන හිතද්දී අපි ඒ දිහා හිතන්නේ එක මාර්ගයකින් විතරයි. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පුළුවන් එක අප්‍රෝච් එකක් ගැන විතරයි අපි හිතන්නේ. ඒකට යන්න තියෙන විවිධ මාර්ග ගැන අපිට හිතෙනවා අඩුයි, අපිට ફોකස් වෙනවා අඩුයි. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඊළඟ දේ තමයි emotional bias. අපි මේ විදිහට තීරණයක් ගනිද්දී මිනිස්සු විදිහට අනිවාර්යයෙන් මේ තීරණයට අපේ emotions කියන එක බලපානවා. සමහර වෙලාවට අපි ගන්න decisions වලට අපිට මේ emotions කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිවැරදි තීරණයක් ගන්න. තුන්වෙනි එක තමයි information overload. ඒ කියන්නේ ඔයාට තීරණයක් ගනිද්දී තීරණය ගන්න අමාරු වෙනවා. ඔයා ඒ ගැන සලකා බලන්න ඕන දේවල් ගොඩක් තියෙනවා නම්. එහෙම නැත්නම් තොරතුරු ගොඩක් තියෙනවා නම් ඒ විසඳුමට ඔයා ගන්න තීරණය මොකක්ද කියලා හරියටම තීරණය කරන්න ලොකු බ්‍රේන් පවර් එකක් ඕන වෙනවා. මොකද සමහර වෙලාවට මේ දේවල් අමතක කරලා දාන්නත් බෑ. එහෙම කරලා ඔයා ගන්න තීරණය හරිම තීරණය නොවෙන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ තමයි මිනිස් මොළයකට තියෙන්නේ limited perspectives. ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් දිහා බලන්නේ එක කෝණකින් විතරයි. මොකද අපේ ජීවිතේ අපිට තියෙන අත්දැකීම් ප්‍රමාණය අනුව තමයි අපි ගන්න ඩිසිෂන් එක තීරණය අපේ ප්‍රශ්නයක් විසඳන විදිහ මොකක්ද කියලා තීරණය වෙන්නේ. අපේ ජීවිත කාලය ඇතුලේ අපිට ලැබෙන තියෙන අත්දැකීම් මත පමණයි. හැබැයි ඊට වඩා ලෝකේ ගොඩක් දැනුම නොලෙජ් එක තියෙනවා. මේ විදිහේ ප්‍රශ්න මීට කලින් ගොඩක් අයට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රශ්නයක් විසඳද්දී ඒකත් අපිට මිස් වෙන එක පාර්ට් එකක්. අපි තීරණයක් ගනිද්දී මේ විදිහට limitations තියෙනවා නම් AI එකක් use කරද්දී මොනවද තියෙන strengths? AI එකකට මොනවද තියෙන හැකියාව මේ විදිහට ප්‍රශ්නයක් විසඳද්දී එහෙම නැත්නම් තීරණයක් ගැනීමේදී. පළවෙනි එක තමයි processing information fast. AI tool එකකට පුළුවන් තප්පර කිහිපයක් ඇතුළත මිනිත්තු කිහිපයක් ඇතුළත විශාල දත්ත ප්‍රමාණයක්, තොරතුරු ප්‍රමාණයක් ඇනලයිස් කරන්න. අපි පිළිගන්න ඕනේ මිනිස් මොළයකට ඒ හැකියාව AI එකකට තියෙනවා තරම් ශක්තිමත් විදිහට නෑ කියලා. දෙවෙනි එක තමයි no emotional bias. අපි AI tool එකකට අපේ objective එක මොකක්ද? අපේ vision එක මොකක්ද කියලා කිව්වම එයා ඒ objective එක achieve කරන්න එයාට කරන්න තියෙන හොඳම ක්‍රමයට ඒ decision එක ගන්නවා. මොකද එයාගේ තීරණයට emotions කියන එක හරස් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි multiple perspectives. AI එකක් තීරණයක් ගනිද්දී ඒ තීරණය ගන්න ඒ ප්‍රශ්නේ විසඳන්න තියෙන හැම මාර්ගයක්ම වගේ බොහෝ දුරට අධ්‍යයනය කරලා ටෙස්ට් කරලා තමයි ඒ පිළිබඳව තොරතුරු ඔයාට කියන්නේ. මොකද ප්‍රශ්නයක් විසඳන්න එක විසඳුමක් නෙවෙයි විසඳුම් කීපයක් තියෙන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි AI එකක් ප්‍රශ්නයක් විසඳන්නේ structured විදියට හිතලා. එයා හිතන්නේ පියවරෙන් පියවර structured විදියට. සමහර AI tools වල අපිට එයා හිතපු විදිහත් බලන්න පුළුවන් step by step. මේ විදිහට එයා හිතපු process එකත් අපිට ගන්න පුළුවන් වුණොත් අපි ගන්න අවසාන decision එක ගොඩක් ඵලදායී එකක් කරගන්න පුළුවන්. AI එකකට බෑ ඔයාව replace කරන්න. හැබැයි AI එකකට පුළුවන් ඔයාගේ තීරණ ගැනීමේ process එක amplify කරන්න. ඒ කියන්නේ ඔයා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ තියෙන පහසුතාව. එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය සුමට කරන්න පුළුවන්. ඔයා AI tool එක ඔයාගේ process එකට integrate කරගත්තොත්. අපි දැන් බලමු real life scenario එකක් අරගෙන ඒ ප්‍රශ්නේ කොහොමද AI tool එක පාවිච්චි කරලා
සාර්ථක විදිහට විසඳුමකට අපිට එළඹෙන්න පුළුවන් කියලා. අදත් අපි මේ විදිහට පාවිච්චි කරන්නේ මේ වැඩේට ChatGPT එක. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේක තමයි අද අපි පාවිච්චි කරන සිනාරියෝ එක. අපි ඒක පොඩ්ඩක් කියවලා බැලුවොත් මේ විදිහට තියෙන්නේ Ravindu is 23, graduated with a degree in business management. Current situation, has a job offer at a bank, stable, 60,000 per month. Also wants to start on business. Family pressure to take bank job. Personal dream is entrepreneurship. Question, what should Ravindu do? ඒ කියන්නේ සරලව අවුරුදු 23ක මේ රවින්දුට ප්‍රශ්නයක් තියෙනවා. එයාට දැන් ඩිග්‍රී එකක් තියෙනවා බිස්නස් මැනේජ්මන්ට් වලින්. එයා තීරණයක් ගන්න ඕනේ. එයා 60000ක මාසික පඩියක් තියෙන ජොබ් එකට යනවාද? එහෙම නැත්නම් එයාගේම ව්‍යාපාරයක් පටන් ගන්නවද කියන එක. එයාගේ පවුලේ කට්ටිය කියනවලු බල කරනවලු බැංක් ජොබ් එක කරන්න කියලා. හැබැයි එයාගේ කැමැත්ත ව්‍යවසායකත්වයට යොමු වෙන්නලු. ප්‍රශ්නේ තමයි මෙතනදී රවින්දු ගන්න ඕන තීරණය මොකක්? මේ ප්‍රශ්නේ කියවපු ගමන් අපිට මුලින්ම හිතෙන දේ තමයි මේක සරල ප්‍රශ්නයක් නෙවෙයි. මේකට තියෙන උත්තරේ සිම්පල් එකකුත් නෙවෙයි. අපි හිතලා බැලුවොත් එහෙම එයාට බැංක් ජොබ් එක ගන්න පුළුවන්. ඒක ස්ටේබල්. හැබැයි growth එක ලිමිටඩ්. එයාට බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි ඒක රිස්කි. හැබැයි ඒකට තමයි එයා කැමති සහ ඒකින් තමයි එයාට හොඳට grow වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකම කරනවද? දෙකම කරන්නත් බෑ. ඒකට මාරු වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තීරණයක් ගන්න වුණාම ඔයාටත් අත්දැකීම් ඇති. ගොඩක් වෙලාවට අපි හිර වෙනවා මොකක්ද ගන්න ඕන හොඳම තීරණය කියලා. අපි මෙතන මේ වගේ තැනකදී වැරදි තීරණයක් ගත්තොත් එහෙම ජීවිතේ ඉදිරි කාලෙට මේ තීරණේ බලපාන්නත් පුළුවන්. ඉතින් අපේ කලින් වීඩියෝස් වල මම කිව්වා වගේම AI tool එකක් කොහොමම වැඩකට පාවිච්චි කරද්දී අපි එයාට දෙන ඉන්ෆර්මේෂන් එක මත තමයි ඉන්ෆර්මේෂන් එකේ quality එක මත තමයි අපිට ලැබෙන result එකේ quality එක තීරණය වෙන්නේ. සරලවම කිව්වොත් අපි හොඳ prompt එකක් දුන්නොත් එයා අපිට හොඳ උත්තරයක් දෙනවා. අද අපි AI tool එක use කරන්නේ ප්‍රශ්නයක් විසඳන්න. ඉතින් මේකටත් මම වෙනම prompt එකක් හදාගෙන තියෙනවා. ඒ prompt එකේ තියෙන ලක්ෂණ මොනවද කියලා අපි පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු. මේක තමයි අද අපි පාවිච්චි කරන prompt එක. ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඔයා මේ prompt එක දිහා බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මේ prompt එකේ අපි full context එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ situation එක ගැන විස්තරයක් දීලා තියෙනවා. ඊළඟට අපි instructions දීලා තියෙනවා objectively analyze කරන්න කියලා. ඒ කියන්නේ කිසිම පැත්තකට bias වෙන්නේ නැතුව analyze කරලා අවංකව උත්තරයක් දෙන්න කියලා. ඊළඟට අපි කියලා තියෙන අපිට framework එකක් ඕනි කියලා. ඒ කියන්නේ structured විදියට හිතලා structured විදියට උත්තරයක් දෙන්න කියලා. අපි තව කියලා තියෙන දෙයක් තමයි alternative solutions. අපිට මේකට තියෙන එකම විසඳුමක් නෙවෙයි තියෙන විසඳුම් මොනවද කියලා තියෙන options ගැනත් අපිට විස්තර දෙන්න කියලා. අවසාන වශයෙන් අපි කියලා තියෙනවා help me think. අපිට ඕනේ answer එකක් නෙමෙයි අපිට හිතන්න process එකක් තමයි ඕනේ. ඒ විදිහට prompt එකක් අපි හදාගෙන complete විදිහට AI tool එකට දෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට හොඳ prompt එකක් අපි දුන්නාට පස්සේ අපිට හොඳ quality full result එකක් ලැබිලා තියෙනවා. මේ decision එක ගන්න සම්පූර්ණ අංග සම්පූර්ණ guide එක. ඔයාලට බලන්න පුළුවන් මුලින්ම එයා කරලා තියෙනවා රවින්දුට තියෙන options දෙක analyze කරලා තියෙනවා. ඒ options වල තියෙන pros මොනවාද cons මොනවාද? ඒ කියන්නේ වාසි මොනවාද අවාසි මොනවාද කියලා. ඒ දෙකම analyze කරාට පස්සේ එයා දීලා තියෙනවා key factors to consider. ඔයා තීරණය ගනිද්දී ඔයා හිතලා බලන්න ඕන දේවල් මොනවද කියලා මේ විදිහට list කරලා තියෙනවා. එයාගෙන් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. උදාහරණයක් විදිහට බලුවොත් risk tolerance කියලා අහලා තියෙනවා. How comfortable are you with uncertainty? Can you handle potential failure psychologically? Time horizon. What is your target in next 5 years? Which path aligns better? මේ වගේ සරල ප්‍රශ්න කීපයකට අහලා තියෙනවා. ඔයාලට උත්තර දෙන්න පුළුවන් නම් ඒ තීරණේ තව වඩා බලදායි කරගන්න පුළුවන්. ඊළඟට බලන්න පුළුවන් decision making framework එකකුත් අපිට දීලා තියෙනවා. මේ විදිහට pillars කිහිපයකින් ඔයාලට අවශ්‍යතාවය මොකක්ද කියලා ඔයාගේ priority එක මොකක්ද කියලා AI tool එකට දැනගන්න පුළුවන් වෙන්න. විශේෂම දේ තමයි ඊළඟට මෙයා දීලා තියෙන අපිට solutions. ඔයාලට බලන්න පුළුවන් රවින්දුට තිබුණ options දෙකයි. එකක් බැංකුවේ job එකට යන එක, අනිත් එක තමයි එයාගේම බිස්නස් එක පටන් ගන්න එක. මේ විදිහට A සහ B කියන ඔප්ෂන් දෙක ඇරුණම රවින්දුට තියෙන තවත් ඔප්ෂන්ස් AI tool එකෙන් සජෙස්ට් කරලා තියෙනවා ඔප්ෂන් C, D, E විදිහට. ඒ වගේ තියෙන වාසි අවාසි මොනවද? ඔයාට ඒ ඔප්ෂන් එක ගන්නව නම් ඔයා කරන්න ඕනේ මොනවද වගේ තොරතුරුත් මේ විදිහට AI tool එකෙන් අපිට දීලා තියෙනවා. ඔයාගේ තීරණය ගද්දී AI tool එකත් එක්ක තියෙන conversation එක මෙතනින් නතර කරන්න ඕනේ නැහැ. මෙතනින් එහාට ඔයා තවදුරටත් AI tool එකත් එක්ක කතා කරගෙන ගිහිල්ලා මේ ඔයාගේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට තවදුරටත් උත්සාහ කරන්න පුළුවන්. ඔයා මෙතනින් තියෙන මොකක් හරි එක ඔප්ෂන් එකකට කැමති නම් AI tool එකට කියන්න පුළුවන් ඒ ඔප්ෂන් එක ගැන තව එයාට විස්තර කරන්න. එහෙම නැත්නම් මට
12 months plan එකක් දෙන්න මේ option එකෙන් execute කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට හිතන දේවල් ගැන ප්‍රශ්න අහන්න. උදාහරණයක් විදිහට මම business option එක select කරොත් අවුරුද්දකින් මට වෙන්න පුළුවන් දේවල් මොනවද? මම bank job එක කරොත් මට අවුරුදු 5කින් වෙන්න පුළුවන් දේවල් මොනවද? ඒ විදිහට ඔයාගේ තීරණය කියන එක මේ එක පිළිතුරකින් සෑහීමකට පත් වෙන්නේ නැතුව ඔයාට හිතේ තියෙන හැම ප්‍රශ්නෙම AI tool එකට ඔයා යාළුවෙක්ට කතා කරනවා වගේ කතා කරන්න. එතකොට එයාට සම්පූර්ණ අයිඩියා එකක් එනවා. ඔයා හිතන්නේ කොහොමද? ඔයාගේ යටි හිතේ තියෙන්නේ මොනවද? ඔයාට හොඳම විසඳුම වෙන්නේ මොකක්ද කියලා මේ AI tool එකට අදහසක් අනිවාර්යයෙන්ම එනවා. හරි, අද අපි කතා කරේ මේ විදිහට decision එකක් ගන්න ඔයා කොහොමද AI tool එකක් use කරන්න කියලා. අද අපි කතා කරපු example එක වගේම තව ඕනම example එකකට ඔයාට ගැළපෙන විදිහට prompt එකක් හදාගෙන ඔයාට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න process එකක් හදාගන්න පුළුවන් මේ විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ academic decisions, business decisions, life decisions සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ personal දේවල් වුණත් මේ විදිහට AI tool එකකින් කතා කරොත් ඔයාට විසඳුමක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට හැබැයි අපි මේ විදිහට AI tool එකක් decision making වලට පාවිච්චි කරද්දී දැනගන්න ඕන දේවල් කීපයකුත් තියෙනවා. AI tool එකකට තියෙන limitations මොනවද කියලා. AI tool එකකට පුළුවන් multiple perspectives ඔයාට කියන්න. structured විදියට plan එකක් දෙන්න පුළුවන්. හැබැයි කවදාවත් AI එකට ඔයාගේ final decision එක ගන්න දෙන්න එපා. මොකද ඔයා තීරණයක් ගනිද්දී ඒකට බලපාන ඔයාගේ personal values තියෙනවා. AI tool එකක් ඒ දේවල් දන්නේ. ඒ නිසා හැම වෙලේම මේ AI tool එක decision making වලදී ඔයාගේ උදව්වට විතරක් තියාගන්න. ඔයා තීරණයක් ගනිද්දී ඔයත් එක්ක සාකච්ඡා කරන කෙනෙක් විදියට මේ AI tool එක පාවිච්චි කරන්න. AI tool එකකින් දෙන option එක directlyම ඔයාගේ ජීවිතයට ඔයා පාවිච්චි කරන්න හදන්න එපා. මොකද AI tool එකක් කියන්නේ machine එකක්. ඒ නිසා machine එකකට වඩා එහා ගිය දේවල් තීරණයක් ගනිද්දී මිනිහෙක්ට හිතන්න තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ තීරණ ගැනීම කියන කාරණාවේ උදව්වට AI tools තියාගන්න final decision එක විදිහට ගන්න එපා. හරි, එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඕගොල්ලෝ අදහසක් ගන්න නැති කියලා කොහොමද AI පාවිච්චි කරලා ඔයාගේ තීරණ plan කරන්නේ කොහොමද කියලා, ඔයාලගේ decision making කොහොමද සාර්ථක කරගන්නේ කියලා. වෙනදා වගේම අද වීඩියෝ එකේ පාවිච්චි කරපු prompts ඔයාට ගන්න පුළුවන් විදිහට description එකේ document කරලා මම දාලා තියන්නම්. කැමති කෙනෙක්ට අරගෙන ඒවා use කරන්න පුළුවන්. අපි හෙට කතා කරනවා 7 වෙනි දවසෙන් කොහොමද creative දේවල් වලට images, videos generate කරගන්න කොහොමද AI tools use කරන්න කියලා. series එකේ ඉස්සරහට දාන videos බලන්න කැමති නම් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. අපේ ඊළඟ videos දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක නතර කරනවා. ඔයාලා හැමෝටම good luck.